හොඳ යාළුවෝ. එක මත් එක රටක හිටියලු පුංචි කොළුබෙලි පැංචියෙකුයි කූඹි පැංචියෙකුයි. මේ දෙන්න තමයි හොඳම යාළුවෝ. දෙන්න ඉස්කෝලේ ගියෙත් එකට, සෙල්ලම් කළෙත් එකට. ඉතින් දවසක් මේ ගොළුබෙලි පැංචි කූඹි පැංචයි ඉස්කෝලේ ඇරිලා සෙල්ලම් කරන්න ආවා. ඉතින් දෙන්න කතා කරගත්තා අලුත් සෙල්ලමක් කරන්න ඕනේ කියලා. ඔන්න දැන් දෙන්නම කල්පනා කරනවා. මට හොඳ අදහසක් ආවා. අපි දුවන තරඟයක් තියමු කියලා ගොළුබෙලි පැංචි කිව්වා. කූඹි පැංචත් ඒකට එක පායෙන් කැමති වුණා. ඒක හොඳ සෙල්ලම. අපි එහෙනම් පටන් ගමු ගොළුබෙලි පැංචි. ඔන්න දෙන්නම දැන් දුවන්න පටන් ගත්තා. අනේ ගොළුබෙලි පැංචි හිමින් දුවනවා. කූඹි පැංච හයියෙන් දුවනවා. ඉතින් මේ ගොළුබෙලි පැංචිට කූඹි පැංච hina වුණා. අයියෝ ගොළුබෙලි පැංචි මං හයියෙන් දුවනවා. ඔයා හිමින් දුවන්න කියලා. ගොළුබෙලි පැංචිට හරියට දුක හිතුණා. පහුවෙනිදත් මේ දෙන්න සෙල්ලම් කරද්දී කූඹි පැංච hina වුණා ගොළුබෙලි පැංචිට. එයාට විහිළුත් කරා. මෙහෙම දවස් 2-3ක්ම කූඹි පැංච ගොළුබෙලි පැංචිට hina වුණා. එයාට හොඳටම දුක හිතුණා. ගොළුබෙලි පැංචි පහුවෙනිදා ඉස්කෝලේ ගියෙත් නැහැ. එයා තනියම අඬන්න ගත්තා. කූඹි පැංච ඉස්කෝලේ ඇරිලා ඇවිත් ගොළුබෙලි පැංචි බලන්න ගියා. යද්දී ගොළුබෙලි පැංචිගේ අම්මා ඉන්නවා මල් වලට වතුර දදා. කූඹි පැංචි ඇහුවා කෝ ගොළුබෙලි පැංචි කියලා. එතකොට ගොළුබෙලි පැංචිගේ අම්මා මෙහෙම කිව්වා. කූඹි යාළුවා හැමදාම මට hina වෙනවා. මගේ වැඩ හිමින් කියලා. මට සෙල්ලම් කරන්න යන්න බෑ අම්මේ. කියලා ගොළුබෙලි පැංචි අඬනවා කියලා. කූඹි පැංචට හරියට දුක හිතුණා. එයා ගොළුබෙලි පැංචි හොයාගෙන ගිහින් මෙහෙම කිව්වා. මට සමා වෙන්න ගොළුබෙලි පැංචි. මම ඔයාට ආයෙත් hina වෙන්නේ නෑ. විහිළු කරන්නෙත් නෑ. ඔයා තමයි මගේ හොඳම යාළුවා කියලා. ගොළුබෙලි පැංචිට එතකොට හරියට සතුටු හිතුණා. ඉතින් ඒ දෙන්න ආයෙත් සෙල්ලම් කරන්න ගියා. ඒ දෙන්න ගොඩාක් සතුටින් සෙල්ලම් කරා. ආයෙ තරහ වුනේත් නැහැ. කාටවත් විහිළු කරෙත් නැහැ. හැමදාමත් හොඳම යාළුවා වගේ හිටියා. මේ වගේ තවත් වීඩියෝ බලන්න ඕන නම් අපව subscribe කරන්න.